මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ විදිහේ ෂෝට්කට් එකක් හදාගන්නේ කියලා. මේක බ්‍රවුසර් එකේ පේන්ට් ටූල් එකක්. මේ විදිහට ඩබල් ක්ලික් කරාම ඒක ඕපන් වෙනවා. මේ පේන්ට් ටූල් එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා ඇති. පේනවා ඇති මෙන්න මෙතන ටාස්ක් බාර් එකෙත් මම පින් කරලා තියෙනවා. ඒ වගේම ස්ටාර්ට් මෙනු එකෙත් මේ විදිහට අයිකන් එක තියෙනවා. මෙහෙම කරන එකෙන් අපිට මේක ඉක්මනට ලෝඩ් කරගන්න පුළුවන්. යන ක්ලික්ස් ගන්න අඩු වෙනවා. එක්සාම්පල් එකක් විදිහට මම ChatGPT එක කොහොමද මේ විදිහේ ෂෝට්කට් එකක් කරගන්නේ කියලා පෙන්නන්නම්. මුලින්ම යන්න ඕන වෙබ්සයිට් එකට. ඊට පස්සේ යන්න ඕන මෙන්න මේ කොනට ඊළඟට save and share ඊළඟට create shortcut ඊළඟට අපිට අහනවා මේ විදිහේ නම මේකේ අපිට save කරගන්න ඕන නම දෙන්න ඕන ඊට පස්සේ create button එක බන්න තියෙනවා ඊට පස්සේ මේ විදිහට open වෙනවා ChatGPT කියලා shortcut එක දැන් මම browser එක close කරන්න මේ විදිහට save වෙලා තියෙන මේ desktop එකේ පේන ඇති දාලා තියෙනවා මේක අපිට ටාස්ක් බාර් එකට ගන්න ඕන නම් කරන්න තියෙන්නේ right click කරලා මෙතන තියෙනවා pin to task bar කියලා. පේනවා ඉතින් මෙතන task bar එකේ pin වෙලා තින්නේ. මේක පාට පොඩ්ඩක් අවුල් ඒ නිසා පේන්නේ නැහැ. ඒ වගේම මේක start menu එකට ගන්න ඕන නම් කරන් තින්නේ right click කරලා pin to start කියලා දෙන එක. ඊට පස්සේ පේනවා ඇති start menu එකෙත් මේ විදිහට ඇවිල්ලා තිනවා. ඒ විදිහට අපිට වෙබ්සයිට් එකක් shortcut කරගන්න පුළුවන්. මෙහෙම කරන එකෙන් අපිට time එක පොඩ්ඩක් save කරගන්න පුළුවන්. ඒ වගේම මට නම් මේක කරන්න ඕනේ habit එකක් කරගන්න paint tool එක open කරන එක. මොකද මට ඕන වුණා sketch කරන්න දවස ගානේ. ඒ නිසා තමයි මම මේක මේ පොඩ්ඩක් මේ මෙතෙන්ට pin කරලා තියාගත්තේ. ඒ වගේ දෙයකදී මම හිතනවා මේක උදව්වක් වෙයි කියලා. හරි එහෙනම් ගෙන් එන්න. bye.